කරන්න නෑ තාම. මොකද මේ බබාගෙන් උඩ යවන්න පුළුවන් නේද? මොකක් කර ගේස්සයක් තියෙනවා. වීඩියෝ දාන්න බෑනේ බන්නේ වීඩියෝ කරද්දී. හා? වීඩියෝ දාන්න බෑනේ. වීඩියෝ දාන්න නැකේ මේ වීඩියෝ කරලා ඉවරයි. माते क्या दियो मैंने आपको एक बार हम हाथ में मत करें ini nyana bෑ ඉතින් බෑපන් ඉතින් ඕනේ වටන්නේ බායි උඩාට යන්නේ උඩාට පාව බෑන්ක් කියලා මම බිල් එකේ දාගෙන ඇත්තියයි නෑ මේ වගේ දාගෙන ඉස්සෙ මල්ලි ඉස්සයි මත යනද බලන්න මම පිටිපස්ස එන්නේ ඉස්සෝ ගණන් ගන්න බා වැටුනොත් වැටියද තමයි ස්පීතාලේ යන්න බෑ මොකක්ද තියෙන්නේ දැන් නම් කොල්ල සූර්ය කන්ද යන ගමන් ඉන්නේ දැන් කන්දත් තරණය කරන ගමන් ඉන්නේ අපි ආවේ ලස්සන view point එකකට
පොඩ්ඩක් යන්න අමාරු ලයින් එකක් තියෙන කන්ද වැඩි. සෙකන්ඩ් එකේ දාපන් සෙකන්ඩ් එකේ. අපි දැන් යන්න හදන්නේ සූර්යකාන්ත මුදුනට. අපි ගිහින් සෙට් වෙමු. මේ තමයි අපේ ඩ්‍රයිවර්. මෙයා නම හිමින් යන්නේ. මෙයා මේ ඩිනර් ඉන්නේ. ඔයාලට කන්ටැක්ට් කරගන්න ඕන නම් අපිට කමෙන්ට් එකක් දාන්න මේකට. අනිවාර්යයෙන්ම කන්ටැක්ට් කරලා දෙනවා. මේ පිටිපස්සෙන් එන්නේ අපේ ඊළඟ ඩ්‍රයිවර් දෙවනි වීල් එකේ එන්නේ. ඒක බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ පට්ට කන්දක් තියෙන්නේ. මේක ඉතින් අද්දන්න පට්ට අමාරුයි. ඉතින් අපි කොහොම හරි මේක අද්දලා සූර්යකාන්ත මුදුනටම යන්න හදන්නේ. ඔයගොල්ලෝ vlog එකත් එක්ක ඉතුරුලා ඉන්නවා. ඔයගොල්ලෝ පට්ට view point එකක් බලා ගන්න පුළුවන්. සින්දුව නම් ඕප් වුණා වීල් එකේ. ආයෙත් දැන් ඉතින් අපි සූර්යකාන්ත මුදුනට යන ගමන් ඉන්නේ. තව දුට්ටක් ඉන්න. ඉතින් අපි ගිහිල්ලා හම්බෙමු. ඉතින් පට්ට වංගුතෝගයක් තියෙන්නේ මේකේ. ඒ වගේම කට්ටියක් යනවා මේක ඉතින් පට්ට අමාරු යන්න. ඉතින් අපි මුදුනට ගිහලා සෙට් වෙමු. පට්ට ලස්සන view point එකකට අපි යන්න හදන්නේ. ඉතින් ඔයගොල්ලෝ vlog එක skip කරන්න නැතුව බලන්න අනිවාර්යෙන්ම. ඉතින් මේක යන්න පොඩ්ඩක් අමාරුයි. ඔයගොල්ලොත් එනවා නම් පට්ට view point තියෙනවා මේකේ. ඉතින් ඇවිල්ලා බලන්න පට්ටම ලස්සනයි සූර්යකාන්ත කියන්නේ. යාළුවනේ මේ ඉන්න අපිත් එක්ක ආපු යාළුවෝ ඇත්තටම මුන්නලා නැහැ මේක මේ ඉන්න අපේ සදීප මේ ඉන්න ජීගේ ගයිස්ක මේ යටම ඉන්නේ කවුද සන්දුමල් මේ ඉන්නේ තුසරින්දු සන්දේස් මේ කවුද කල්නවිය සිංහ මේ තමයි අපේ ඩ්‍රයිවර් නුවන් මක්සාන් මේ ඒ පවිත්‍රන්දිරු යාළුවනේ ඇත්තටම අපිට කිව්වොත් ඉතින් view point එකක් හොයාගන්න බැරිවා. ඉතින් අපි පාරේ යන කට්ටියකින් ඇහුවා දැන් අපි view point එකට යන්න හදන්නේ. මේ මෙහා පොඩ අවුල් ගිහිල්ලා ඉන්නේ මේ දැන් ඉතින් මේ මෙන්න මෙයා මේ වීල් එක යන්නේ 3 දෙනයි. පට්ටම් බයින් යන්නේ මේ ඩ්‍රයිවර් එක. ඉතින් ඇත්තටම යාළුවනේ මේ වැත්ත පට්ට ලස්සනක් තියෙන. ඉතින් ඔයගොල්ලොත් ඇවිල්ලා බලන්න. ඉතින් මේ වැත්ත පට්ට ලස්සනයි. අන්න එතන අවුල තියෙන පොඩ්ඩකට. ඉතින් පට්ටම කන්දක් තියෙන මේකේ. ඉතින් ෆස්ට් එකේදී ආ සෙකන්ඩ් එකේවත් යන්න බෑ නේද? ඉතින් අපි කොහොම හරි එතනට යනවා. ඉතින් කොහොම හරි කට්ටක් කාලා. මේ ඉන්නේ අපේ ඩ්‍රයිවර් තමයි ඉතින් මේ කාන්ත නක් ගන්න. ඉතින් අපි අත්තම ගියොත් අපි දන්නේ නැහැ මේ view point එක කොහෙද තියෙන්නේ කියලා. අපි ඉතින් කට්ටියකින් අහා තමයි මෙතෙන්ට ආවේ.
ඉතින් හම්බෙමු යාළුවනේ නම් ඕගොල්ලෝ අපේ vlog එකත් එක්ක එකතු වෙලා ඉන්න අනිවාර්යෙන්ම. යාළුවනේ අපිට ඇත්තටම කිව්වොත් බීල් එකෙන් යන්න බැරුණා මේක උඩට. ඉතින් අපි කිලෝමීටර් දෙකක් විතර පයින් යන්න හදන්නේ. ඉතින් අපි උඩින් ගිහලා සෙට් වෙමු මේක අනිවාර්යෙන්ම. අපේ කොල්ලෝ ඉතින් ෆොටෝ ගන්න මෙන්න මෙහෙම තමයි ඉතින් සූර්යකාන්තයේ ෆොටෝ ගන්නනේ. දුමත් දානවා ඉතින් එන්ජින් එක රත් වෙලා තියෙන්නේ දැන් නම්. එකෙන් නම් නිදි මේකෙන් නම් නිදි උඩ පොට අමාරුයිලු. අවුල නැහැ වුණා. යාළුවනේ අපි දැන් තේවත්තක් අත්තරණය කරන ගමන් ඉන්නේ. ඉතින් අනිත් කට්ටිය නම් පල්ලෙහාට ගිහිල්ලා ඉතින් මේ අපි දෙන්නෙක් තමයි යන්න හදන්නේ. යාළුවෝ යන්නේ කොහොම හරි කන්න නගිනවා. ඉතින් උදේ සෙට් වෙමු. මේකකින් උ පොඩ්ඩක් මේ අවුල ගිහිල්ලා තියෙන්නේ. උ යනවා නිදා ගන්නවා. ඒකෙන් නම් ඉස්සරහින්ම යනවා. ඉතින් අපි දෙපස්සෙන් තමයි යන්නේ. දාවදෙනේ කපලා ගිහින් තියෙන උන් දෙන හොයන්නවත් නැහැ. උන් දෙන කොහෙ ගිහිල්ලාද කියලා දන්නේ නැහැ. ඇත්තටම කිව්වොත් මේ උන් දෙන හොයා ගන්නත් ඕන අපේ ගෙදර යන විදිහකුත් අට විතර වෙනකන්. මේකම යන්න ඕනේ. යාළුවනේ අපි දැන් මුදුනට බැහැලා තියෙන අපේ සෙට් එකක් වෙන පැත්තක ගිහිල්ලා තියෙනවා. උන් ටික නම් ගන්න කන්ද උඩක් බඩ ගාලා තියෙනවා. ඉතින් අපි යන්නේ වෙන පැත්තකට. ඉතින් පට්ටම ලස්සනයි යාළුවනේ මේ view point එකට. ඉතින් ඔයගොල්ලොත් අනිවාර්යෙන් වෙන්න අනිවාර්යෙන් අපේ channel එක subscribe කරලා තියාගන්න. පට්ටම ලස්සන view point එක මේකේ වීඩියෝ කරන උගේ කැලලට දාන්න. කැලල පහේ කැලේ එකක් කියලා නෑ උකට දෙක තුනක් නම් ඉන්නවා මේ අනිවාර්යෙන් මම contact number එක ඕන නම් comment එකක් දාන්න. අර ෂූටි කරනවා. එක්කෙනෙක් ෆොටෝ ගහනවා පොඩ්ඩක් ඔයගොල්ලෝ පෙන්නන්න නිදාගෙන නැරි. මම පොඩ්ඩක් වැටිලා වගේ ඉන්නේ ඇත්තම කොහොම නිදාගෙන නෙමෙයි. මට්ටම ලස්සනයි යාළුවනේ. බම්බොඩු බැලේ. අතම කො තව යාළුවෝ ටික වැඩිලා වෙන පාරක් ගිහිල්ලා තියන්නේ උන් ටික නම් කොහෙ ගිහිල්ලාද දන්නේ නැහැ. තව එකෙන් මෙන්න වීඩියෝ කරනවා. ෆොටෝ ගන්න ලස්සනම සූපිරි පොයින්ට් එකක්. තව එක කන්නද නර කැලේ ඉන්නව පේනව මොනව කරනවද දන්නේ නැහැ. තව එක්කෙනෙක් අද්ද වැඩි කරගෙන මොනව කරනවද කියලා අපිවත් දන්නේ නැහැ කොහේ ඉඳන් ආපු ගෙති කියලා. පට්ට මෙන්න මෙයා තමයි අපේ ෆොටෝග්‍රැෆර් ජී.කේ කෞශල්‍ය. මෙයාගේ නම්බරේ ඕන ඉන්බොක්ස් මැසේජ් එකක් දාන්න. මෙයා මේ ඇත්තම කොහොම මෙයා තේවතු මැද්දේ රින් ගාගෙන යනවා කොහෙ යනවද කියලා අපිවත් දන්නේ නැහැ. මේකෙන් ගන්න බෑ. මේකෙන් අපි vlog එකක් කරනවා. එක්කෙනෙක් වැටුණා ඇත්තම කිව්වොත් මෙන්න මේ පඳුරක් පල්ලේ මොන වෙලාවකද ඇවිල්ලා බලන්න. මුඩ කොහොමද රින්ගල පුරුදු එකේ කු අස්සෙන්මයි රින්ගන්නේ කොච්චර කරා. යාළුවනේ අපි ආවෝ. අපේ දෙන්නේ කන්නයි කැලේ ගිහිල්ලා. යම. අපි ආපු සෙට් එක පොඩ්ඩක් මේගොල්ලන්ට අවුල් මොකද දන්නේ නැහැ. අපි දන්නේ නැහැ. ඔබට අවුල් නැද්ද? දන්නේ නැහැ. යාළුවනේ ඔන්න ඉතින් vlog එක ඉවර ගන්න හදන්න. ඉතින් අනිවාර්යෙන් අපේ channel එක subscribe කරලා තියාගන්න. ඉතින් අනිවාර්යෙන් තවත් view point එකකින් හම්බෙමු.